A-level exam එකට තව මාස 3ක් වගේනේ තියෙන්නේ. මේ මාස 3 ඇතුලේ ඔයාලා වැඩ කරන විදිහ අනුව ඔයාලා කොච්චර හොඳට වැඩ කරනවද කියන එක මත තමයි ඔයාලගේ ජීවිතේ ඉතුරු කාලේ කොහොමද ගෙවෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එක්සැම්පල් එකක් ඔයාලා හිතන්න ඔයාලා හොඳට වැඩ කරලා කැම්පස් එකට ගියා කියලා. මම මේ කියන්නේ ඔයාලට පුළුවන් උපරිමයෙන් වැඩ කරලා ඔයාලට පුළුවන් තැනට යන්න. හැමෝටම මෙඩිසින් ඉංජිනේරින් යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා පුළුවන් තරම් වැඩ කරලා යම් කිසි තැනකට යන්න. කැම්පස් එකට ගියාට පස්සේ ඔයාට පාත්ස් තියෙනවා යන්න. අනාගතේ ඉස්සරහට ඔයාලට කරන්න දේවල් ඕනේ තරම් තියෙනවා. හරිද? ඒක ඔයාලට දකින්න ඔයාලා කැම්පස් එකට යන්න ඕනේ. හරිද? මම කියන්නේ මං කියනවට විශ්වාස කරන්න. මිනිස්සෙක්ගේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කාලයක් තමයි කැම්පස් එකට යනවා කියන්නේ. හරිද? ඒක නිසා අන්න ඒක වෙනුවෙන් තමන්ගේ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන්න මේ මාස 3 තාමත් කාලේ තියෙනවා. මාස 3ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්නේ. ඒ කාලේ වැඩ කරලා හොඳ ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරලා එක්සෑම් එක තමන්ට පුළුවන් උපරිමයෙන් හොඳට ලියන්න. හැමෝම එක මට්ටමේ නැති වෙන්න පුළුවන්. තමන් ගැන විශ්වාස කරලා තමන් එක්ක වැඩ කරලා පුළුවන් තරම් උපරිමයට එක්සෑම් එක ලියන්න කොන්ෆිඩන්ස් එක තියාගෙන. හරි මට හොඳ තැනකට යන්න පුළුවන් කියන එක හැම වෙලේම විශ්වාස කරන්න.